දැනට හෝමාගම අවුරුදු 24ක්. අම්මා තාත්තා කවුද? අම්මා තාත්තේ නම් දාන්න. අම්මා තාත්තා ඉන්නවා මගේ අම්මා ඉරෝෂා දමයන්ති. තාත්තා ජයනාත් ප්‍රසන්න. තාත්තා මොනවද කරන්නේ? අපේ තාත්තා ගෙවල් හදන වැඩ, කන්ස්ට්‍රක්ෂන් වැඩ. ඒ කියන්නේ සබ්බරම් කරන්නේ. අපි දුප්පත්, ඒක ලොකු සල්ලියක් නැහැ. දුප්පත් කියලා කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි දුප්පත්කමේ තියෙන සැබෑම සතුට සහ නිදහස. අනිවාර්යෙන්. දුප්පත් කියලා හැමෝටම කියන්න බෑ. බෑ. දුප්පත් කියලා බොරු ඉමිටේෂන් මාලා දාගෙන රඟන ඉන්න කට්ටිය ඉන්න කාලෙක අනිවාර්යෙන්. එහෙම කියන්න පුළුවන් කියන මං ගහනවාට අප්පුඩේ. thank you. නැද්ද? thank you. අපි දුප්පත් හැබැයි අපි පොහොසත් හදවතින් සහ අපේ වැඩවලින් අනිවාර්යෙන්. ඔය ඉතින් ඒක තමයි මගේ ජයග්‍රහණය කියන්නේ. ඇත්තටම අපි ගොඩක්ම දුප්පත්. අපේ තාත්තට අම්මට එහෙම ගොඩක් සල්ලි නැහැ. අපේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවත් ඉස්සරහට අපි දුප්පත් කියන එක නැති කරන්න. අද සතුටුයිද එයාලා? සෑහෙන සතුටුයි. ආඩම්බරයිද? සෑහෙන ආඩම්බරයි. ඇඬනවද එයාලට ඔයාලා කරන වැඩවලට? එයාලා හීනකින්වත් හිතුවේ නැහැ පුතාලා මේ තැනට යයි කියලා. අනිවාර්යෙන්ම හිතුවේම නැහැ. දැන් අද සතුටුයි අම්මයි තාත්තයි. මට ගොඩක් සතුටුයි. කවුද පවුලින්? මායි අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. නංගිලා දෙන්නව ඔයාට බාරයි. සෑහෙන්න බාරයි. එයාලා කී වසරද? එක්කෙනෙක් එයා කැම්පස් සබරගමු විශ්වවිද්‍යාලයේ. අනිත් එක්කෙනා 8 වසරේ. කොණ්ඩේ පාට කරලා කොණ්ඩේ ආවට ගියාට ඔහේ පීරන් ඉන්නේ. රැවුල බවල තියෙනවා. ලස්සනට එයාගේම ෆැෂන් එකක් ඔයාගේම හොයාගත්ත අමුතු විදිහකට ෆැෂන් කරනවා. අනිවාර්යයෙන්. පාරේ බැහැලා යන්න සපත්තු ඕනේ නැහැ, මේස් ඕනේ නැහැ.